මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ ඩ්වේන් ඩග්ලස් ජොන්සන්. එහෙම නැත්නම් ඩ්වේන් ද රොක් ජොන්සන් ගැන. ලංකාවේ අපිට නම් රොක් කිව්වම තමයි ඉක්මනටම මතකෙට එන්නේ. Fast and the Furious, Jumanji, Journey, Hercules, Baywatch මේ වගේ ඉතාමත් ජනප්‍රිය වුණු චිත්‍රපටි ගණනාවකින් අපි හැමෝට ආපු ඉතාමත් ජනප්‍රිය රෙස්ලිං ශූරයෙක් වෙන 2016 දී හොලිවුඩ් වල ඉහළම ගෙවීම් කරපු නළුවා වුණ මේ රොක් ජොන්සන්ගෙන් ඇත්තටම අපේ ජීවිතේ සාර්ථකත්වයේ කරා යන ගමනට මොනවද ඉගෙන ගන්න තියෙන පාඩම් මේ වීඩියෝ එක ඉවරනකන් හිටියොත් ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. රොක් ජොන්සන්ගේ එහෙම නැත්නම් ඩ්වේන් ජොන්සන්ගේ පවුල දිහා බලනකොට පේන දෙයක් තමයි රොක් ඉපදෙන්නෙම රෙස්ලිං වලට කියන කාරණය. ඩ්වේන් ජොන්සන්ගේ තාත්තා වුණේ සෝල් මෑන් රොකී ජොන්සන්. ඔහු ඒ කාලේ ප්‍රසිද්ධ රෙස්ලර් කෙනෙක්. ඒ වගේම ඩ්වේන් ජොන්සන්ගේ සීයා, මාමලා, ඥාති සහෝදරයෝ මේ ඔක්කොමලා රෙස්ලිං ක්‍රීඩකයෝ. ඔහු එක අවස්ථාවක කියනවා මගේ පවුලේ දැනන් හිටපු එකම දේ තමයි රෙස්ලිං ක්‍රීඩාව කියලා. ඉතින් මේ විදිහට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රෙස්ලිං ක්‍රීඩාව මුළු ජීවිතේම කරගත්ත පවුලකට 1972 මේ දෙවෙනිදා රොක් උපත ලබනවා. ඩ්වේන් ජොන්සන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලේ ඔහුගේ මවගේ පවුලයත් එක්ක ඕක්ලන්ඩ් නගරයේ තමයි ජීවත් වුණේ. ඒ වගේම හොනලූලු වලත් පෙන්සල්වේනියා වලත් යම් කාලවල ජීවත් වුණ හින්දා ඒ නගරවලත් ඔහු කාලෙන් කාලට අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඉතින් මේ විදිහට කාලය ගෙවිගෙන යනකොට ඩ්වේන් ජොන්සන්ගේ පවුලට නරක කාලය උදා වෙන්න පටන් ගත්තා. ඔහුගේ පියා උපයන මුදල ඔවුන්ගේ ජීවිතේ ගෙනියන්න ප්‍රමාණවත් නොවුන හින්දා නිතරම මුදල් උපයන්න මහන්සි වෙන ඩ්වේන්ගේ පියා ක්‍රමයෙන් පවුලෙන් දුරස් වෙන්න පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලයක් විදියට ඔහුට වයස අවුරුදු 14ක් වෙනකොට ඩ්වේන්ගේ මව හා පියා දික්කසාද වෙනවා. ඊට පස්සේ ඩ්වේන් ඔහුගේ මවත් සමග හොනලූලු වල කුඩා නිවසක කුලිය පදනම මත ජීවත් වුණා. ඒ කාලේ ඔවුන්ට කුඩා නිවසේ කුලිය ගෙවා ගන්න එක පවා ඉතා අපහසු කාර්යයක් වුණා. මේ කාලේදී ඔවුන්ගේ කාර් එක පවා බදු ගෙවීම අතපසු වීම නිසා රජයට පවරගෙන තිබුණා. මේ ගැටලු ඩ්වේන් ජොන්සන්ගේ මනසට ඇති කරපු බලපෑමත් එක්ක ඔහුගේ හැසිරීම පවා කලහකාරී වෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට ඔහු පාසලේ ළමයි එක්ක ඇති කරගත්ත රණ්ඩු කෙලවර වුණේ පොලිසියෙන්. මේ කාලේ ඩ්වේන් ජොන්සන්ගේ මනස පිරීලා තිබුණේ දුප්පත්කමෙන් ඇතිවුණු මානසික පීඩනයනුත් Taman කවදා හරි ඇති වෙන්න සල්ලි හොයලා හිතේ හැටියට සැපට ජීවත් වෙනවා කියන බලාපොරොත්තු වලනුත්. ඒත් මේ බලාපොරොත්තු ඔහුව ඇදලා දැම්මේ වැරදි පාරකට. ඩ්වේන් ජොන්සන් ඒ කාලේ මැර කල්ලියකට එකතු වෙලා උසස් වෙළඳ වල ඇඳුම් සාප්පු, රත්තරන් බඩු සාප්පු කොල්ල ගන්න පටන් ගත්තා. ඒත් ඔහුගේ වාසනාවට ඒ වැඩවල තියෙන බැරෑරුම්කම තේරුම් අරන් ඒ කල්ලි වලින් ඉවත් වෙන්න ඔහුම තීරණය කරනවා. මේ වෙනකොට ඒ කියන්නේ ඩ්වේන් වයස අවුරුදු 16ක තරුණයෙක් වෙනකොට ඔහු වාර ගණනාවක් විවිධ කාරණා මුල් කරගෙන පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. පාසල් 4කින් ඉවත් කරපු ශිෂ්‍යයෙක්. අන්තිමට ඔහු පෙන්සල්වේනියා වල ෆ්‍රීඩම් හයි ස්කූල් එකට ඇතුළත් වෙනවා. ඒ පාසලේදී ඩ්වේන් ජොන්සන්ට පාසලේ ඇමරිකන් ෆුට්බෝල් කණ්ඩායමට එකතු වෙන්න හම් වෙනවා. තමන්ගේ ෆුට්බෝල් කණ්ඩායමට එකතු කරගත්ත පුහුණුකරු ගැන පස්සේ කාලේ මතක් කරන ඩ්වේන් ජොන්සන් කියනවා මම ඒ කාලේ සාමාන්‍ය වැඩිහිටියන්ට ගරු නොකරපු හිතුවක්කාරයෙක්. ඒත් මාව විශ්වාස කරලා මාව කණ්ඩායමට ගත්ත එකෙන් මගේ ජීවිතේට උන උදව්ව නිසා මට ඔහු කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. ඒ වෙද්දිත් ඔහු අඩි 6යි අඟල් 4ක් උස රාත්තල් 225ක් බර හොඳ ශක්තිමත් මස් පිට තියෙන හොඳ කන්ඩිෂන් එකක හිටපු තරුණයෙක්. සාමාන්‍යයෙන් ඒ වයසේ ළමයින්ට වඩා වැඩුණු ඇඟක් තිබුණු නිසා ඒ කාලේ ඔහුගේ පන්ති වල ළමයි ඩ්වේන් වෙස්වලාගත්ත රහස් නියෝජිතයෙක් කියලාත් සැක කරලා තියෙනවා. මේ විදිහට ඩ්වේන් පාසලේ ෆුට්බෝල් කණ්ඩායමටත් රෙස්ලිං කණ්ඩායමටත් ඇතුළත් වෙනවා. ඒත් එක්කම ඔහුගේ අධ්‍යාපන කටයුතුත් හොඳ මට්ටමකට පත් වෙන්න පටන් ගන්නවා. හයි ස්කූල් එකෙන් පස්සේ ඩ්වේන් මියාමි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ ඔහුට ඒ විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දුන්න හින්දා. මේ විදිහට ඩ්වේන්ගේ ජීවිතේ ටිකෙන් ටික හොඳ අතට පැහැරෙන්න පටන් ගත්තා. මියාමි විශ්වවිද්‍යාලයේ ෆුට්බෝල් කණ්ඩායම වුණු මියාමි හුරකේන් කණ්ඩායමටත් ඩ්වේන් එකතු වුණා. 1991 දී ඩ්වේන්ගේ දක්ෂතාවය නිසා මියාමි හුරකේන් කණ්ඩායම NCAA ජාතික ශිෂ්‍ය ශූරතාවයක් දිනා ගන්න පුළුවන්කම ලබනවා. ඔහු ඒ කාලේ ඒ කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක් වෙනවා. ඒත් මේ සියල්ලම කන පිට හැරෙන්න පටන් ගන්නේ පස්සේ කාලේ NFL ශූරයෙක් වුණු බොරන් සැප් මේ මියාමි හුරකේන් කණ්ඩායමට එකතු වීමත් එක්කයි. කොහොම හරි කණ්ඩායමේ ඩ්වේන්ගේ ස්පොට් එක වරන් සැප් අත්පත් කරගන්නවා. ඒත් එක්කම ඩ්වේන් ජොන්සන්ගේ අනාගත බලාපොරොත්තු බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔහුගේ අධ්‍යාපන කටයුතු කඩා වැටෙන්න පටන් ගන්නවා. කොහොම හරි අන්තිමේදී 1995 දී
ඩ්වේන් BA උපාධියත් එක්ක මියාමි විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔහු කැල්ගරි ස්ටැම්පීඩර්ස් කියන කැනේඩියානු ලීගය සමග අවුරුදු 3ක කොන්ට්‍රැක්ට් එකකට ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙනවා. ඔහු ඒ කාලේ සතියකට කැනේඩියානු ඩොලර් 250ක් වගේ මුදලක් තමයි ඉපෙව්වේ. ඒ මුදල බිරිඳට යවලා තමගේ කණ්ඩායමේ සංගයන් එක්ක කුලී කාමරයක තමයි ඩ්වේන් ජීවත් වුණේ. පුහුණුකරුවන්ට අවස්ථාවක් දෙයි කියන බලාපොරොත්තුවෙන් ඩ්වේන් උපරිමයෙන් පුහුණු කිරීම සිදු කරා. ඒත් හිටියටිය මතුවුණු කොන්දේ ආබාධයන් නිසා ඩ්වේන්ට වෘත්තීය ෆුට්බෝල් ක්‍රීඩාවට සමු දෙන්න සිද්ධ වෙනවා. මේ කාලේ ඩ්වේන් ආර්ථිකව කොච්චර වැටලා හිටියද කිව්වොත් කණ්ඩායමෙන් අයින් වෙලා ඔහුට දෙමව්පියන්ගේ ගෙදර යන්නවත් ඔහුගේ අතේ සල්ලි තිබිලා නැහැ. පසුම්බිය ඇරලා බලනකොට ඔහු ළඟ තිබිලා තියෙන්නේ ඩොලර් 7ක් විතරයි. සිහින බලාපොරොත්තු ඔක්කොම සුණු විසුණු වෙලා ගිය ඩ්වේන් ජොන්සන් තාත්තගේ පරණ වාහනෙන් ආපහු ගෙදර එනවා. ඩ්වේන් ජොන්සන්ට අනුව මේක තමයි ඔහු ජීවිතයේ අන්තියටම කඩා වැටුණු අවස්ථාව. ජාතික ෆුට්බෝල් කණ්ඩායමට එකතු වෙලා තමන්ගේ අම්මලා තාත්තලා දුප්පත්කමින් ගලව ගන්න ඩ්වේන්ට තිබුණු බලාපොරොත්තු ඔක්කොම මේ වෙනකොට බිඳ වැටලා ගිහින් තිබුණා. පස්සේ කාලේ ඔහු කියනවා ඒ කාලේ මං ගොඩක් හිතින් විඳවපු කාලයක්. මගේ යාළුවෝ ජාතික ෆුට්බෝල් කණ්ඩායමට එකතු වෙලා මිලියනපති වුණා. අපි හැමෝටම තිබුණ හීන ඒ අය හැබෑ කරගන්නකොට මම විතරක් නරක හීනයක ජීවත් වුණා කියලා. පස්සේ ඩ්වේන් තීරණය කරනවා සාර්ථක වෙන්න ඔහු තෝරගත්ත පාර ඇත්තටම ඔහුට හරියනම පාර නෙමෙයි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඩ්වේන් රෙස්ලින් තරඟ වලට එකතු වෙන්න තීරණය කරනවා. ඩ්වේන්ගේ තාත්තා තමයි ඔහුගේ පුහුණුකරු වෙන්නේ. ඒක තමයි අපේ වීරයාගේ රෙස්ලින් ගමනේ ආරම්භය. රෙස්ලින් වලල් ඇතුලේ ඔහුව ෆ්ලෙක්ස් කවානා, රොකී මයිවියා වගේ විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. ඒත් ඔහු වඩාත් ජනප්‍රිය වුණේ රොක් කියන නමින්. රෙස්ලින් ක්‍රීඩාවෙන් ඔහු ඉතාමත් ජනප්‍රිය වුණා වගේම පස්සේ 17 වතාවක් WWE ශූරතාවයක් දිනාගත්තා. ඒ වගේම රෙස්ලින් ක්‍රීඩාවෙන් ඩ්වේන් ජොන්සන් නැත්තම් රොක් පෞද්ගලික ජීවිතයේ ජයග්‍රහණයන් රැසක් ලබනවා. ඔහුට හැමදාම ඕන වෙලා තිබුණු විදිහට ඔහුගේ අම්මගේ තාත්තගේ ජීවිතේ සුව පහසු කරන්න අන්තිමට රොක්ට පුළුවන්කම හම්බ වෙනවා. ඇත්තම කියනවා නම් රොක්ට ජීවිතේ වුණු හැමදේම රෙස්ලින් ක්‍රීඩාව හරහා ඔහු ලබා ගන්නවා. ඒත් සාර්ථකත්වයේ හඹාගෙන ඉන්න රොක්ගේ ගමන තාමත් අවසන් නැහැ. ආනෝල්ඩ් ස්වාන්සනේගර්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේ අය තමයි රොක් ඔහුගේ රෝල් මොඩල්ස්ලා නැත්තම් ආදර්ශමත් චරිත විදිහට තෝරගෙන තිබුණේ. ඉතින් මේ වෙද්දි තිබුණු ජනප්‍රියත්වයත් එක්ක රොක් තීරණය කරනවා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් ඇතුළත් වෙන්න. ඉතින් මේ විදිහට ඉතාමත් ජනප්‍රිය වුණු චිත්‍රපටි ගණනාවකින් රොක්ව අපිට දකින්න පුළුවන් වෙනවා. රොක්ගේ එක චිත්‍රපටයකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 10ක් පමණ ගේම් සිදු කරනවා. ඒත් මෑතකදී බලපු රෙඩ් රන් වගේ ලොකු බජට් එකකට හදන ෆිල්ම් වලින් ඩොලර් මිලියන 50ක් වගේ ලොකු මුදලක් පවා ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට රොක් දැන් සාර්ථකත්වයේ ඉහළටම ගිය චරිතයක් වෙලා ඉවරයි. දැන් අපි බලමු මේ ඩ්වේන් ජොන්සන්ගෙන් අපේ ජීවිතයට ගන්න තියෙන වටිනාකම් වගේම ආදර්ශ මොනවද කියලා. මට හිතෙන විදිහට රොක්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනිම දේ තමයි ජීවිතයට අරමුණක් තියාගන්න එක. රොක්ගේ ප්‍රධානම අරමුණ වුණේ තමන්ගේ අම්මට, තාත්තට, තමන්ගේ පවුලේ අයට සැනසෙල්ලි ජීවත් වෙන්න පුළුවන් විදිහට සැපවත් ජීවිතයක් හදලා දෙන එක. ඉතින් මේ විදිහට නිශ්චිත අරමුණක් තිබුණ නිසා කොච්චර බාධක කඩාවැටීම් ආවත් ඒ ඔක්කොටම මුහුණ දීගෙන අවසානයේ ඔහුට ඒ අරමුණ කරා ළඟා වෙන්න පුළුවන්කම හම්බුණා. ඇත්තටම ජීවිතේ අරමුණක් තියෙන එක කොච්චර වැදගත්ද කියන එක ඔයා මේ විදිහට තේරුම් ගන්න. මේ ලෝකේ බිලියන 8.6 ජනගහනයෙන් 103කට විතරයි පැහැදිලිව ගුණ කරගත්ත ඉලක්කයක් තියෙන්නේ. ඉතින් ඒ 103ට තමයි ඒ පැහැදිලි ඉලක්කය හඹාගෙන යන්න අවස්ථාව හම්බෙන්නේ. ඉතින් ඔයාත් කැමති නම් ජීවිතේ සාර්ථක කරගන්න ඔයාත් කොලයක ලියලා පෙන්වන්න පුළුවන් විදිහට පැහැදිලිව හදාගත්ත ඉලක්කයක් තියාගන්න. ඔයා කරන දේවල් ගන්න තීරණ මේ ඉලක්කයට යන්න උදව් වෙනවද නැද්ද කියලා හොඳට හොයලා බලන්න. ඒ විදිහට ඔයාට පුළුවන් අයාල යන ජීවිතය නිශ්චිත ඉලක්කයක් කරා යන ජීවිතයක් කරගන්න. ඒ වගේම තමයි රොක් කියන විදිහට ඔහුගේ ජීවිතයේ දියුණුවට ප්‍රධානම හේතුව වුණේ මුල මතක තියා ගැනීම. ඔහුගේම වචන වලින් කියනවා නම් remember where you came from. මේකෙන් රොක් අදහස් කරන්නේ අපි අපේ ජීවිතයේ ගත කරපු අමාරුම කාල හොඳට මතක තියාගන්න ඕනේ කියලා. රොක් ඔහුගේ ජීවිතයේ අමාරුම කාල හැම එකක්ම හොඳට මතක තියාගෙනයි ඉන්නේ. ඔහු කුඩා කාලේ ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි වුණා කියලා ඔහුවත් ඔහුගේ අම්මවත් කුලිය ගෙදරින් එළියට දාපු එකේ ඉඳලා ජීවිතේ මුහුණ දුන්න හැම අමිහිරි අත්දැකීමක්ම එකින් එක ආයෙත් මතක් කර ගන්නවා. ඔහු කියන්නේ මේ මතක වලින් තමයි කෙනෙක්ට ඉදිරියට යන්න අවශ්‍ය මානසික ශක්තියත් උද්‍යෝගයත් ඒ වගේම තමන්ගේ අරමුණ ගැන නිර්වල් අවබෝධයක් ලැබෙන්නේත් කියලා. ඔහු කියනවා
හැමෝම තමන්ව ඉහළට ඔසවලා තියෙනකොට තමන්ට තියෙන පිළිගැනීම උපරිමයටම වැඩි වෙනකොට තමන්ගේ ජීවිතේ පහළට ඇදගෙන වැටෙනකොට තමන්ව අනිත් අය හරනකොට තමන් ගෙවපු අමාරුම කාල ගැන මතක් කරගත්තාම නිර්වෘල් මනසකින් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කියලා. ඔහු ජීවිතේ අන්තයටම වැටුණු වෙලාව තමන්ගේ මුළු වත්කම ඩොලර් 7ට වැටුණු කාලේ මතක් කරගන්න ඔහුගේ ප්‍රොඩක්ෂන් ඒජන්සි එකට ඔහු නම තියන්නේ $7 කියලා. ඉතින් දියුණු වෙන්න කැමති ඔයත් ඔයාගේ ජීවිතයේ ගෙවුණු අමාරුම කාලත් ඒ කාලවලදී ඇති කරගත්ත ඉලක්කත් හොඳට මතක තියාගන්න. ආයෙත් ඒ අත්දැකීම් මතක් කරගෙන ඔයාගේ අරමුණ හිතේ පැහැදිලිව තියාගන්න. අනිත් දේ තමයි රොක් හැම වෙලේම ජීවිතේ ඉහළටම යන අදිෂ්ඨානයෙන් තමයි ජීවත් වෙන්නේ. ජීවිතේ කොච්චර කඩාගෙන වැටුණත් කොච්චර බලාපොරොත්තු සුන් වුණත් ඔහු කොහොම හරි ජීවිතේ ඉහළටම යනවා කියන අදහස හිතේ තියාගෙන ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරා. ඒක නිසා ඔයත් ජීවිතේ ඉදිරි ගමන මගින් නතර කරන්න එපා. හැම වෙලේම ඉහළ අරමුණු තියාගෙන ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න. අනිත් ප්‍රධානම දේ තමයි උපරිම කැපවීම. හැම වෙලේම රොක් එයාගේ ඉලක්ක වෙනුවෙන් උපරිම කැපවීමෙන් වැඩ කරනවා. දිගින් දිගටම තමන් අසාර්ථක වෙනකොටත් තමන්ගේ හීන එකින් එක අඳුර වෙවි යනකොටත් රොක්ට පුළුවන්කම තිබුණා ඔහුගේ අවධානය කැපවීම අදිෂ්ඨානය උපරිමයටම තියාගන්න. සාර්ථකත්වයේ හිණි පැත්තටම ගිහින් ඉද්දිත් තාමත් රොක්ගේ කැපවීම කියන එක උපරිමයටම තියෙනවා. ඔහු පාන්දර 4ට නැගිටලා තමන්ගේ වැඩ පටන් ගන්නවා. ඔහු කිසිම වෙලාවක තමන්ට වඩා අනිත් අය මහන්සි වෙලා වැඩ කරනවා කියන හැඟීම දැනෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා සාර්ථකත්වයේ කැමති නම් ඔයත් ඔයා කරන දේ වෙනුවෙන් උපරිමෙන් කැප වෙන්න. ඉතින් මේ විදිහට මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මම කියන්නේ මේ ලෝකේ තියෙනවා එක ඉලූෂන්ස්. ඒ කියන්නේ මිත්‍යාවන්. ඒ වලින් එකක් තමයි තමන් කියන්නේ යම් නිශ්චිත ස්ථිර කෙනෙක් කියන මිත්‍යාව. ඇත්තටම තමන් කියන කෙනා අපි ගන්න තීරණ අනුව හැම වෙලෙම වෙනස් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ කෙනෙක් ජීවිතේ කාලයක් පුරාවට පරාජිතයෙක්. එහෙම නැත්නම් තමන්ට තමන් ගැන හිතලා ආඩම්බර වෙන්න බැරි විදිහේ ජීවිතයක් ගෙවුවා කියලා ඔහු හැමදාමත් පරාජිතයෙක් නිකමෙක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන් ඕනම වෙලාවක තීරණය කරලා තමන්ගේ ජීවිතය සාර්ථකත්වයේ දියුණුව කරා යන ජීවිතයක් බවට පත් කරගන්න. ඉතින් ඔයා වෙන්න කොයි වගේ කෙනෙක්ද කියන එක ඔයාම තීරණය කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයට වැදගත් පුංචි හරි දෙයක් දෙන්න මට පුළුවන් වුණා කියලා. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරගන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.